හෙලෝ බොයිස් ඇන් ගර්ල්ස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් කාලෙකින් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඉතින් අද ඉතින් කියලා දෙන්නේ ඔයාලා කොහොමද Free Fire PC එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. බොයිස් මේකේ කිසිම ලැග් එකක් නෑ බොයිස්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එකත් click කරලා bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම boys like කරලා comment එකක් දාලා share පාරක් දාලා මට support එකක් දෙන්න boys. හරි එහෙනම් අපි යමු කොහොමද මේක install කරගන්නේ කියලා බලන්න. හරි boys මම ඔයාලට පෙන්නන්නම් මගේ PC එකේ details ටික. boys RAM එක පැත්තට ගියාම boys 8GB RAM එකක් තමයි මගේ PC එකේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි ඉතින් මගේ PC එකේ තියෙන්නේ. හරි boys ඔයාලා පළවෙනියටම ඔයාලගේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් Chrome browser එකක් හරි මොකක් හරි මගේ නම් Chrome browser එක තමයි browser එකක් on කරගන්න boys. ඊට පස්සේ මේ display එකේ පෙන්වන විදිහට MS app player කියලා download මේ type කරලා enter දෙන්න boys. ඊට පස්සේ ඔන්න ඔය රතු පාට logo එක තියෙන website එක තමයි ඉතින් ඔයාලා click කරන්න ඕන. ඊට පස්සේ boys ඕක load වෙනකන් ඉන්න වෙනවා. හරි load වුණා boys. ඊට පස්සේ ඔය download කියලා option එකක් තියෙන්නේ. ඕක දෙන්න තියෙන්නේ boys. මෙන්න මේ වගේ ඉතින් අපිට මේ වගේ දේවල් තමයි මේකෙන් ගන්න පුළුවන් boys. FPS 240ම තියෙනවා boys. අර PC version එකේ වගේ FPS ටිකක් ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් විදිය වැඩක් තමයි මේ අද කරන්න යන්නේ boys. උනාට PC version නෙමෙයි. හරි boys. මම මේක download කරගත්තා. ඊට පස්සේ boys ඕකේ ඔය folder දීලා boys ඔයාලට යන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ විදිහට this PC ගිහිල්ලා ඊට පස්සේ download වලට ගිහිල්ලා ඔයාලා download කරගත්තු file එක open කරගන්න පුළුවන්. ඔන්න ඔය තියෙන boys ඒ folder එක. හරි boys file එක sorry. ඔය තියෙන boys ඊට පස්සේ ඕක open කරගන්න පුළුවන්. මම නම් මේක දැන් download කරපු හින්දා උතන open as run as admission මොකක් කර scene එකක් තියෙන boys. මම ඔයාලට පෙන්නන්නම් අර BlueStack file එක. මෙන්න මේ විදිහට boys ඔන්න ඕක බලලා ඔන්න ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ boys. MSI එක ඔය විදිහට run කරගන්න ඕනේ. එතනින් run as admission දීලා හරි boys ඊට පස්සේ ඒක download වෙනකන් ඉන්න වෙනවා boys ඔයාලට. මේ scene එක අමාරුයි නම් boys මම description එකේ link එක දාලා තියන්නම්. ඉක්මනට එකෙන් ගිහිල්ලා click කරලා කෙලිම website එකට යන්න පුළුවන් boys. කොහොමද මේක download කරගන්නවා ඉතින් boys ඔයාලා GB MB 1500ක් GB දෙකක් වගේ තියාගන්න boys. අඩුම වගේ යනවා boys. MS එක download කරගත්තට පස්සේ මෙහෙම open කරගන්න. ඔයාලා මෙතන yes no කියලා දෙන්නේ. ඒක yes දෙන්න boys. එතකොට open වෙනවා. හරි boys ඊට පස්සේ setting ටිකක් හදාගන්න තියෙනවා. ඔන්න ඔතන ඔය setting ලකුණ දීලා මේක දෙක දාගන්න 8GB නා හරිද? මෙතන නම් මම 4GB දාගන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් ඔතන ඔය ලෝ දෙන්න නැතුව හයිම දාගන්න boys. ඊට පස්සේ ඔතන යටම ටික් එකයි උඩම ටික් එකයි දාගන්න boys. මැද ටික් එක දාන්න නැතුව. ඒක දැන් කරලා වෙන්නන්නම් boys. ඔන්න ඕක දැම්මට පස්සේ ඔන්න ඕක 240ටම දාගෙන save change දීලා restart කරගන්න. ඊට පස්සේ ඉතින් ආයේ ඒක start වෙද්දී engine එක start වෙනවා voice එකේ. ඔන්න විදිහට start වුණාට පස්සේ ඊට පස්සේ තව setting ටිකක් හදන්න තියෙනවා. හරිද boys? ඊට පස්සේ display දීලා මම නම් ඔන්න ඔය තුන දාගන්න boys 4GB වගේ 2GB 1GB ඔය ටික දාන්න boys. ටික high performance තියෙන PC වල මම එතන 1920 scene එක දාලා 240 DPI තියන්න. ඔයාලට අතන mouse pointer එක කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් එහෙම තියන්නත් පුළුවන් boys. මම නම් එහෙම තියනවා. මේ mouse එක ලස්සනයි. ඒකින් තමයි එහෙම තියන්නේ boys mouse cursor එක. ඊට පස්සේ ආයි setting වලට ගිහිල්ලා graphics වලට යන්න boys. ඊට පස්සේ උතන OpenGL දාන්න. ඊට පස්සේ ඔන්න උතන OpenGL දාගන්න. ඊට පස්සේ උතනත් save කරගන්න boys. හරිද? බලමු ඊට පස්සේ අපිට තව setting ටිකක් හදාගන්න තියෙද කියලා. engine එක පොඩ්ඩක් start වෙන්න ටිකක් වෙලා ආයි boys.
ඒ වගේම බොයිස් මේ සිටින් ටික හැදුවට පස්සේ හරි බොයිස් ආවා. අපි දැන් ආයෙ ගිහිල්ලා බලමු. හරි බොයිස් ඔක්කොම ටික හදලා තියෙන්නේ මට මතක විදියට. හරි බොයිස් හදලා තියෙන්නේ ඔක්කොම. ඔයාලා මේ සිටින් ටික හැදුවට පස්සේ බොයිස් මේ ක්ලෝස් කරලා PC එක රීස්ටාර්ට් පාරක් දාලා ගේම් එකට ලොග් වෙන්න බොයිස්. හරිද? හරි බොයිස් ගොඩක් දුරට වැඩ ඉවරයි. මම ආයෙ මේක ක්ලෝස් කරලා ආයෙ ස්ටාර්ට් කරගන්නම් බොයිස්. හරි බොයිස් ඒක ලෝඩ් වෙනවා. ඔයාලා බොයිස් මතක් කරලම හරි ඉස්සෙල්ලා මං කිව්වා වගේ රීස්ටාර්ට් පාරක් දාගෙනම ලොග් වෙන්න. හරිද? නැත්තම් බොයිස් අර පොඩි නිකන් ලැග් සීන් එකක් නේ බොයිස්. නිකන් ස්ටක් වෙනවා වගේ බල එපා වෙනවා බොයිස්. එතකොට ඒකින්ද බොයිස් රීස්ටාර්ට් පාරක් දාගෙන අනිවාර්යෙන් මේක ඕපන් කරගන්න. හරි බොයිස් ලෝඩ් වුණා. මේක මෙතනින් මං ක්ලික් කරලා අයින් කරන බොයිස්. තනිකර නිකන් අර ෆෝන් එකේ සිස්ටම් එකටම තමයි තියෙන්නේ. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා බොයිස් අර නෝමල් එක ෆෝන් එකේ අර Gmail එකක් ඇඩ් කරලා ලොග් වෙන විදියටම බොයිස් ඒ විදියට වැඩ ටික කරගන්න. ඒ ටික ලේසි බොයිස්. ඒ ටික තේරෙන්නේ නැත්නම් කියන්න මං ආයෙ තව වීඩියෝ එකකින් ඒ ටිකක් කියලා දෙන්නම්. හරි බොයිස් ඊට පස්සේ මෙතන සර්ච් බාර් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන ගේම් එක සර්ච් කරලා බොයිස් Android games PC games නම් මම දන්නේ නැහැ බොයිස්. Android games නම් මේකේ පුළුවන්. ඔතන දාගන්න බොයිස් ඔන්න විදියට. ටයිප් කරලා එන්ටර් දෙන්න බොයිස්. ඊට පස්සේ සර්ච් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි බොයිස් ඔයාලට ඉතින් ඔන්න normal free fire එක ඕන නම් නැත්නම් free fire max එක ඕන නම් ඔතන ටයිප් කරන්න බොයිස් free fire max කියලා. එතකොට තියෙනවා බොයිස් ඒකත් වෙනවා. මට මතක විදියට MB 300 ගණක් යන්නේ ඒකටත්. 385ක් වගේද. හරි බොයිස් මේක ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද වැඩේ සාර්ථක වුණාද කියලා. හරි බොයිස් එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඒ වීඩියෝ එකේ ගේන්නේ බොයිස් මේ කී මැපින් සෙටින් එක හදන ටික තමයි. හරි බොයිස් එහෙනම් අදට මම මෙතනින් නවත්තනවා බොයිස්. අපි ගියා.